Hi. Hi. සසර ඉන්නවද? ආව් සස ඉන්නවා. ඔයා මං එයාගේ යාළුවෙක්. මාෂි ඇවිල්ලා කියන්නකෝ. I'm Johan. සසර ඉන්නවද? සස ඉන්නවා. Oh my god. සස your friend is here. මේ මාෂි ඇවිල්ලා. Come in. She'll come. Thank you. So, you're from? වතුරමුල්ලේ. වතුරුමුල්ලේ මගේ යාළුවෝ ඉන්නවානේ. දැන් ඒතර ඔයා මේ සසරිගේ ඉස්කෝලේ යාළුවෙක්ද? නෑ. මං එයාගේ ටීම් එකේ. ටීම්. ඒතර වතුරුමුල්ලේ කොහෙද? කොට කාලෙකදී අන්තිමට හම්බුනේ සිකුරාදානේ. අන්තිම සිකුරාදා. සතියක් වෙලා. සතියක් ගියා දෙන්නේවත් නෑ. Excuse me. අඩුම අර සසගේ යාළුවෙක් ආවා. චූටි හොට් කෙල්ලේ. මොකද්ද? සසගේ යාළුවෙක් ආවා ලස්සන කෙල්ලේ. මාෂිද? ඔක්කොම දන්නවානේ. උන්නේ නෝ බං සිකුරාදාට හැමදාම. හොඳයි ඉතින් මේ හොඳ ප්‍රෝග්‍රස් එකක් තියෙනවා. ඉස්සර බලයිද අපේ බෝඩින් වල කෙල්ලෙක් කතාවේ නෑ. අපෝ තව ආවා. මේ දැන් එනවා අඩුයි දැන්. දැන් ඉතින් උඹ ඉන්නවනේ. ඒකින්ද වැඩි එවෙන්නේ නැහැ. දැන් ඔබ දවස් දෙක තුනකින් ගියාම ආපහු එයි. ඔබ දවස් දෙක තුනකින් යනවනේ. අම්බෝ යන එක මතක් විදිහට එපායි. එද එහි කෙල්ලෝ නැහැ. අම්මා කෙල්ලෝ ඉන්නවා. මොකද කියන්නේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් රෂියන් එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් මගේ. ඒ බන් තනිකර අර යුරෝප් වයිබ් එකක් තියෙන. මේ හැබැයි මේ එයාගේ පොඩි යුරෝපියන් වයිබ් එකක් තියෙනවා. මේ වයිබ් එක යුරෝපියන් වුණාට කමක් නැහැ. මේ ඔක්කොම ඉන්නේ සසගේ යාළුවෝ. හරිද? ඒ කියන්නේ ඔබට ළමයි ඉන්නවා නම් ඒ ළමයින්ගේ වයසේ ළමයි තමයි ඔය ඉන්නේ. එහෙම වුණාම ඒ ළමයි දැක්කම දුවෙක්ට වගේ සලකපන්. දුවෙක්ට වගේ. තේරුණා? මොකක්ද උඹ මොකක්ද කියන්නේ? පිස්සුද මං ඒ ළමයාත් එක්ක කතා කරන්නවත් ගියේ නෑ මං. උඹ හිතන්නේ මම මේ කොටට ඇඳන් ආවම කෙල්ලෙක් නිකන් හැවිස්සන જાතිය ඩයලොග් කියලාද මං? පිස්සු කතා කරනවා. අම්බෝ කටින් නම් උඹලා තරම් උපාසකයෙක් කොහෙවත් නැහැ. අර ගෑස් එක ගාව තියලා ලයිටර් ආව මර. මාෂි යනවාද? ඔව්යි. අපේ යාළුවා වෙලා තව එකයි යනවා. කොහෙද යන්නේ ඉතින් උඹ? මෙතන පබ් එකට. අයියෝ මම ඩ්‍රොප් කරනවා. නෑ එයාත් අපිත් එක්ක මෙතනට යනවා කොහොමද? මෙයාත් ලෑස්තිලා නේ? මට නම් ඉතින් 5 minutes නේ යන්නේ. මේ කාර් එක වෙලා අපි යමුනේ. අයියේ අපි ගිහින් එන්නම්. අපි යනවා. හරි. මේ රැවින්නේ නෑ උදේ වෙයි. dum 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 dum
සස්සවා කොහෙද ගියේ? මට කෝල් එකක් ගන්නකෝ. ලෝකේ කැරගෙන නඩායේ අරම තියෙන එන්න කියන්න බොක්ක මේ අපේ සස යතුරක් දීලා ගියාද? යතුරක් නෑනේ නෑ යතුර තියලා ගිහලා නෑනේ. මේ තෝර ඔයා කොහොමද ඇතුළට ආවේ? ඉස්සරහ දොර ඇරලා තිබුණේ මේ කාමරේ යතුර තමයි නැත්තේ. ඈ ඉස්සර දොර ඇරලා තිබ්බේ ඔබට මම ඉස්සර දොර වහන්න කිව්වනේ යකෝ. ඉස්සර දොර ඇරගෙන මොකද කරන්නේ? මේ ඔයගලට යතුරක් දීලවත් ගියාද? නෑ මේ යතුරක් දීලා ගියේ නෑ. හැබැයි මේ ළඟට ගියේ පබ් එකට යනවා කියලා කිව්වේනේ. ෆෝන් එක ආන්සර් කරන්නේත් නෑනේ. මේ අර අපේ මාෂි එක්ක ගියේ. මාෂි නෙමේ මොන මොකියෙක් ගියත් යනතරට යතුර දීලා ඵලයන්කෝ. අම්මේ උදේ නාරෝ ඒස්කෝස් එකේ ඉවෙන්ට් එකේ මගේ ස්ටෝල් එකේ හිටගෙන. ඊ වැඩේ මොකද උනේ? නෑ ඒක අවුලක් නෑ. දැන් ඒකිම මේ රෙද්ද මට අන්දවලා එතනට යවලා මං ගෙදර එනකොට ඒකිත් නෑ යතුරක් නෑ. එමේ ඔය ගවුම හොඳයි යාට. නේ ලස්සනයි. හොඳයි. දැන් මම හිතුවේ සාමාන්‍යයෙන් ගවුම් ලේසින්නේ බා. නෑනේ. හැම ගාවම ලේසි නෑ. මැටීරියල් වෙනස් එකක් තියෙනවා. දෙනිම එහෙම අවුල් යනවා. නෑ මෙයාගේ අවුලක් නෑ. මේක මොකද කොටනද? මේ ඔය රෙද්ද මොකද? මේ රෙද්දක් කතා කරන්න එපා. මං කියන සිංහල ඔයගොල්ලන්ට තේරෙන්නේ නැද්ද? මට කාමරේට යන්න ඕන. නෑ අපි ආන් හිටියේ. අපිට අමුතුකුණ අපි ගමුකට ගියා. ගමුකට ගියා මේ නෑ. හැබැයි අපි දෙන්න හිටපේක හොඳයි. නැත්තම් මෙයාට එන්න බෑ. එන්න බෑ කියන්නේ උඹ ඉස්සරහ දොර ඇරලානේ තියලා තින්නේ. මේ දොරේ අතුරු තමයි නැත්තේ. මේ ආන්සර් කරන්නේ නැහැ. දැන් ඔය ළඟට යනවා කිව්වේ ක්ලබින් යනවා කියලාද කිව්වේ? ක්ලබ්ස් පිස්සුසනේ ක්ලබින් යන්නේ කොහෙද දැන් තාම මේ 9යි වෙලාව 11 12ක් වෙනවනේ නෑ 12 එක වෙනවා සමහර ඒවා නෑ යනවා නම් යන් අවුලක් නෑ හැබැයි මෙහෙම යන්න බෑ මොකක් කර හොඳ ඇඳුමක් ඇඳගෙන යන්න ඕනේ මට ඇඳුම් තියනවද දන්නෙත් නෑ මේ තොපි දෙන්න මෙතන සොම්බි දෙකක් වගේ ඉඳගෙන තොපි දෙන්නටම කියව ගන්න නැතුව මන් දිහා බලපන් දැන් කියපන් අර අල්ලපු කාමරේ ඉබ්බක යතුර ගැන මොනව හරි දන්නවද නැද්ද? දැන් යතුර මොකටද? බලන්න dum dum tack dum dig dum dum tack dum sasa dum tack dum tack dum sasa 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 මේ වගාව මාසික නම් එක තියෙනවද? කතායේ වගාව මාසික නම් එක තියෙනවද? බලමු
මේ අපි යොහන්ගේ ෆෝන් එක අරන් බලමුද? ඇයි ඒ මොකටද මගෙන් ගන්නේ? එයාගාව ඔන්නෝක තියහන්කෝ. එයාගාව අපේ නම්බර්ස් තියෙනවනේ ඒකයි ආන්සර් කරන්නේ නැත්තේ. මගෙන් ගත්තොත් අනිවාර්යෙන් ගනි බං. කියන්න නම්බරේ. කතියක් නෑ මං කියන්න. නැද්දන් දියා. ගත්තනේ? ගත්තා. ඇයි? හරි ආයෙත් ආරම්භ නම් මේකද කොහොමද පොඩි සිග්නල් කේස් එකක් තියෙනවා. ඒ මොකද මේ? ඒ බ්ලොක් කරලානේ. ඒ මු කලින් කිව්වේ කොහොමද එකපාර ගණන් කිව්වනේ. ඒ ඉස්සරහට තෝකත් කරලා දැන් බ්ලොක් කරා. දැන් ඔයගලට මගේ අමාරුව තේරෙන්නේ නැද්දානේ? රෙද්ද උදේ ඉඳලා මේ ගවුමකුත් ඇඳගෙන කාලක් නැහැ. ඔයගොල්ලෝ මෙතන ජෝගෙද දැන් ඉන්නවා. අර ගෑණි අර හේ කියලා නටන කොල්ලොත් එක්ක. පාඩමෙන් ටොයිලට් එකට ය아가න්න නැහැ. ඒකනේ බං. බලහන් මේ ළමයා ටොයිලට් එකට යන්නත් නැහැනේ. එක්ක බං උඹ කල්පනා කරලා යතුරු මොකක් කර කරන්න ඕනේ. දැන් මේ යතුරු අදිසි නැති වුණා. ඇයි උඹ දොර කඩනවද? යොහන් එයා දන්නවා එක යතුරුයි තියෙන්නේ කියලා. යන තැනක ඵලයන් යතුරු දීලා කාට හරි. කෙනෙක් දැන් බලහන්කෝ. දැන් උඹ එක්ක බං උඹ බෝඩිම දෙද්දි උඹ යතුරු දෙකක් කපලා දෙන්න ඕනේ. මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ මම කියන්නේ ඒකයි. දැන් මේකද 4 දෙනෙක් ඉන්නවා. එහෙනම් යතුරු 4ක් තියෙන්න බෑ. මේ මචං විහිළු නෙමෙයි යා. මේ සීරියස් ප්‍රශ්න නේ. දැන් එහි මම එහිද්දි දැන් ඔය වගේ දෙයක් වුණා නම් ආය අම්මා රෙන්ට් එකට දීපෙක් න ගස් තමයි. මේ දැන් වාර කියන මටත් යතුරුක් නැහැ. මේක හොඳ අවස්ථාවක් මට ඒක හම්බෙච්ච එක මේක ගැන කතා කරන්න ඕනේ. ඔබ මට යතුරු දුන්නෙත් නැහැ. නිකන් බනම කියලා හරියන්නේ නැහැ පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතපන්. දැන් සස මේ ගෙදර යනකොට මෙතන එක බූරුවෙක් හිටියේ නැද්ද ඒකකින් යතුරු ඉල්ල ගන්න? ඔව් ඇත්තටම දොර වහන්න එක බූරුවෙක් හිටියා. ඒ මොකද මචං මට කිව්වේ? දැන් ඒතර මම බූරුවා. මචං රුමේ මම ඔබ ගැන මම දන්නවා. හරිද? හැබැයි රුමේ මං හිතුවේ නෑ ඔයා මට එහෙම කතා කරයි කියලා. මචං මට අපේ අම්මා තාත්තලා මට එහෙම බූරුවා කියලා කතා කරන්න නෑ බා. රුමේ මම හිතුවේ නෑ ඇත්තටම ඔයා මට එහෙම කතා කරයි කියලා. මම අඩුතරමේ ඔයාගේ දුක දැනගෙන ඔයාගේ පැත්තට කතා කරා. අඩුතරමේ මේ ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිටින්නේ නෑ මූ. මේ මාෂි කෝල් කරනවා මේ. හෙලෝ මාෂි. මාෂි ගත්තේ. හෙලෝ මාෂි මේ හෙලෝ මම රුමේ කතා කරන්නේ. හෙලෝ ඇහෙනවද? මම රුමේ කතා කරන්නේ. අපේ සසේ ඉන්නවද? හෙලෝ මේ ඔගොල්ලෝ මේ ළඟ පබ් එකකටද ගියේ? හික්කඩු? හරි මේ යාට කියන්නේ ඉක්මනට මට කෝල් එකක් ගන්න කියලා. එයාගෙන් අහන්නකෝ යතුරු කොහෙද තියලා ගියේ කියලා. මං එළිය බලන් ඉන්නවා කියන්නේ. එයාට කියන්නේ මොන තූතු කුඩිය කියන්න කමන්නේ එන වෙලාවක යතුරු අරන් එන්න කියලා. හරි? අනිවාර්යෙන් කියන්නේ. හරි ඕකේ. හරි. දැන් වාට ඒක කිව්වේ මේ ළඟ පබ් එකට ගියා කියලා නේ. මේකි මෙතන පබ් එකට යනවා කියලා හික්කඩු ගියේ. ඒක පොප් එකට නේද යනවා කිව්වේ.
අපිට පොරුවන්ට කරලා කිල්ල තියෙන්නේ. මේ රණයි ඔයාගේ මොකක් කරේ අඳුමත් දෙන්නකෝ මං අර එහා පැත්තෙන් නා ගන්න හරි හරි. කයිසමක් වගේ එකක් අවුලක් නැද්ද? මොකක් හරි දෙන්න බැරිද මට පුළුවන් නම් මං කාමරේට කියලා ගන්නවනේ ඔයගොල්ලන්ට එහෙමද උදව්වක් කරනවා මට කරන්න බැරිද බැරිද කියන්නේ මං ඒකත් බලා ගන්නම් මරු පිරිවිදෙන්නෙක් ඉන්නේ මං හිතුවා ආරක්ෂාවට පිරිවිදෙන්නෙක් හොදයි කියලා යකෝ මට තික්කලා තියෙන මේකද මිනිහ එක මිනිහෙක් නෑ මම මෙන්න කරන්නේ මේ හැමදේම මම කරන්නේ මට එපා තියෙන්නේ ඉතින් ඉන්නේ කැලුද කයි පිරිවිදෙන්නෙක් ඔක්කොම කිසි දෙයක් කරගන්න බැහැ Ritka daga daga ritka daga daga ritka daga daga ritka ritka daga daga ritka daga daga ritka daga daga gusta Ditka ritka daga daga ritka Ditka ritka daga daga ritka Ditka ritka daga ditka daga daga Bang answer කරන්නේ නැහැ. දිනව මායි සසර ආරම්භ. ඒ මොන් ඉක්කඩුයි කිය මොකෙද දන්නේ නැහැ නේ බං. දැන් මේ එනවා කියලා. හෙලෝ සස. ඔයා කවුද? හරි සස ඉන්නවද? මේ කවුද මචං ඔයා? දික්සා? ඔයා මේ යාළුවෙක්ද? හරි මචං දැන් ඔයගොල්ලෝ මොකේද ඉන්නේ? කාර් එකේ? ටැක්සියක්ද? හරි මචං. හරි මේ එතකොට මේ කියන්නේ දැන් ඔයාද එලවන්නේ? හරි ඕකේ මේ එතකොට මාසිත් වෙනවද? හරි මචං හරි පරිස්සමෙන් ඉන්නකො. හරි. මේ දැන් කොහෙද ඉන්නේ මචං? ඉක්කඩුවේද? හරි මචං එන්න හරි. මේ මම යන රූම් එකට. අඩෝ මේ එහෙම නෙමෙයි. ඔබ මචං සස මොනවද කරන්නේ? යා කවද ආශ්‍රය කරන්න කියලා අපි පොඩ්ඩක් හොයන්න ඕනේ. අයියෝ යොහාන් ඔයා නිකන් නාකි අංකල් කෙනෙක් වගේනේ. ඒ කෙල්ලට පාඩු ඉන්න දියන්කෝ. යකෝ උන් ජෙන්සී කෙල්ලෝ. උන් දන්න ඕන තැනක ගිහලා ගේමක් ගහලා එන්න. මොකද්ද ජෙන්සී කියන්නේ මොකද්ද? ඉතින් මා ජෙන්සී මාජින් එකේ තමයි. ඒ වුණාට ඔබ හැතරෙන්නේ නිකන් නාකි හම්පඩ පුතෙක් වගේනේ. මේමයි මචං. ඔයාට රූමෙත් කියලානේ ගියේ. ඔයාගේ අතේ වැරද්ද තියාගෙන ඔයා මේ අනිත් අය විහිළු කර ඉන්න එපා හරිද? බලහන්කො මං අර එක කෙල්ලෙක් හික්කඩුවේ ඉඳන් දන්නේ නැති එක කාර් එකේ ඉන්න ඕනේ බං මේ තනියම. ඇයි එහෙම වෙන්නේ? උඹ යතුරු කපපු නැති නිසා. දැන් අර අනිත් අහිංසක කෙල්ල අර එළියේ නානවා. මේ රෑ. හිතපන්කො සර්පෙක්වත් කෑවොත්. මේ ඒ සර්පය කනවද බං? මේ දෂ්ටනේ කරන්නේ. මචං මේ වාගේ ගොන්ජෝක් දාන්න එපා. මේ ගෙවල් කුලියට දීලා මචං සත්තුන්ට වගේ සලකන්න එපා මචං මිනිස්සුන්ට. ඔය මල් අල්ලන්න එපා. මේ ඔය යකෝ ඔය කිලුට වෙනවා ඔය ගෑණි විකුණ ගන්න කොහමද වුවා? අර මාසිය අපි ලොබ බලපන්. ඔබ පැණි හලාලා සෙවලෙක් වගේ හිටියනේ යකෝ. ඔබ රටේම කෙල්ලොන්ට පැණි හලන්න එපා. ඔබට තේරෙන්නේ නැද්ද? ඔය මල් අල්ලන්න එපා. යකෝ දැන් මොකද උනේ කියන්නකෝ. ඒක හිත තමයි සස යතුරු තරන් ගියේ. නැත්තම් ඒ ගෑණි යස අගේට මේ මල් එකේට යතුරු තියලා යනවනේ. අර රුමේ කියන ඕකේ උඹ මේ හරකේ. ඔය මල් අල්ලන්න එපා.
මොකද්ද පැණි අලන්නගේ? මම එහෙම පැණි අලන්නගේ නෑ මම. ඒ මිනිස්සු ඇවිල්ලා මට බායි කිව්වා. ඒගොල්ලෝ ඇවිල්ලා මට කතා කර යනවා කියලා කියන්නේ. මචං ඔය තියෙන්නේ වාගේ ලිංගික කීර්තිය වරද? එහෙනම් මම මේ ටිකක් නිදිය ගන්න යනවා. රුමේ ආපුවාම එහෙනම් රුමේට කියන්න පුළුවන් ඔයාගේ මෙට්ට නිදිය ගන්න කියලා. නැත්තම් කවුනේ එළිය නිදිය ගත්තොත් සර්පෙක් හරි කෑවොත්. Mm-hmm.